තවත් වොයිස් එකක් තියෙනවා. මේ මම වැඩ කරගත්තට පස්සේ මගෙන් ගැන මං ගැන මේ හිතන විදිහ. අනිත් එක බොරුවක් නෙමෙයි අවංකෙන්ම මම ඔයාට කියන වචනේ මේක. ඔයා වගේ කෙනෙක් ඇත්තටම මම මෙච්චර කාලෙට මම ගොඩක් තැනක ගිහිල්ලා මගේ මාත්‍ය අතර ගියේ වෙලාවෙත් මම ගොඩක් තැනට ගිහිල්ලා වැඩක් කරා. ওই වගේ මේනි කෙනෙක් මම දැක්කේ නැහැ. ඒ කියන්නේ වැඩක් කරලා වැඩක් කරුවන් පස්සේ නම්බරේ වැඩ කරන්නේ ගියොත් ගණන් ගන්න ඒ වගේ කට්ටිය තමයි මම දැකලා තියෙන්නේ. අද මම පළවෙනි බාර දැකලා තියන්නේ ඔයාව ওই වගේ කෙනෙක්ව කොච්චර ප්‍රශ්න ආවොත් අපි දාන්න මෙසේජ් එක බලනවා අපිට රිප්ලයි කරනවා. ඒ අම්මා ගාව අපි කිව්වන් පස්සේ අම්මා ගාව ගිහිල්ලා ඔයව වන්දලා අපි වෙනුවෙන් ඔයා ඉල්ලනවා. ඇත්තටම හරි සතුටුයි ඔයා දකින්නකොට ඒක වෙලාවට ඔයාගේ වොයිස් එක අහනකොට මට හිතට පොඩක් සැනසීමක් තියෙනවා. ඇත්තටම වෙන්නේ. කිව්වොත් ඔයා විශ්වාස කරයිද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඇත්තටම ඔයා වගේ කෙනෙක් පළවෙනි පාරේ මම දැකලා තියෙනවා. වැඩක් කරන එක මම. ඉතින් බලන්නකෝ ඒගොල්ලොන්ගේ තියෙන සතුට ඇත්තමයි. මම ඒ කතාව නම් කියන්න ඕනේ. ගොඩාක් කතා කරන අය කියනවා සල්ලි ගත්තට පස්සේ බ්ලොක් කරනවා කියලා. අනේ කරන්න බැරි නම් සල්ලි ගන්නත් එපා කාගෙන්වත් මේ විදිහට කරන්න එපා. ඇත්තමයි මට කතා කරන ගොඩාක් අය කියනවා අනේ මෑණියනේ අපේ සල්ලි ගත්තා ඊට පහුවෙන්දා බ්ලොක් කරනවා කියලා. ඒ වගේ දේවල් කරලා තමන්ට yaadෙනවා කියලා නම් මම නම් හිතන්නේ නැහැ. ඊට පස්සේ කතා කරන්නේ නැහැ කියනවා. අච්චර ගත්තා මෙච්චර ගත්තා කියනවා. මම ඇත්තටම කියන්නේ මට පූජාවට අවශ්‍ය මෙච්චර මේ දේවල් යනවා. මහන්සිය ඉල්ලන්නේ මම මගේ කාරණාවක් ඉෂ්ට වුණාට පස්සේ විතරයි. ඒක තම තමන්ට කැමති විදිහට කරගන්න පුළුවන්. ඉතින් අර ගොඩාක් හරක් මැරුණා කියලා මේ අපල ගෙවන්න කියලා අන්න ඒ වගේ කතන්දරත් මට ගොඩාක් අහු වුණා. කවුද අප්පා මේ වගේ දේවල් කරන්නේ මේ පළවෙනි හරක මැරුණා කියලා දෙවෙනි හරක අරන් දෙන්න කියලා කිව්වලු. ඉතින් ඒ වගේ මිනිසුන්ගේ සල්ලි ගසා ගන්න දේවල් කරන්න එපා. ඒ වගේ ඒ වුණාම තමයි මිනිස්සු හැමෝම ගැන වැරදියට තේරුම් අරන් ඒ දේවල් කරන්නේ. මෙතන මං කරන්නේ මට දෙයක් හරි ගියාට පස්සේ දෙයක් ලබා ගන්න එක. ඒක කාටවත් චෝදනා කරන්නත් බෑ වැරදි කියලා කියන්නත් බෑ. මොකද දෙයක් හරි ගියාට පස්සේ තමයි මම දෙයක් බලාපොරොත්තු වෙන්නේ. කරන්න Tamanට ගෙනල්ලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වෙනුවට ට්‍රීවිල් එකට යන සල්ලි පළතුරු ටිකයි කියන සල්ලි දාන්න ඕනේ. දෝසයක් කපන්න 8000ක් ගන්නවා. එහෙම තමයි මගේ ගණන් යන්නේ. එක එක කාරණාවට එක එක විදිය තියෙනවා. ඉතින් ගෙදරට ඇවිල්ලා කරනවා නම් ඒ දේවල් ඒ වෙනම ඒ විදිහට තියෙනවා. ඉතින් මිනිසුන්ව මේ අඩුම තියා මේ වැඩක් කරන්න බැරි නම් සල්ලි අරගෙන බ්ලොක් කරන්න එපා. මේ සල්ලි ගන්න එපා. ඒ මනුස්සයත් එක්ක කතා කරලා ඒ වැඩේ හරියට කරගන්න. මේ ගොඩක් අය එහෙ වගේ දේවල් කියනවා මට. 100,000 වාරයක් කියලා තියෙනවා. මෙන්න මෙහෙම මේ සල්ලි අරගෙන බ්ලොක් කරනවා කියලා.